සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් මම අද කල්පනා කරා ඔයගලන්ට අලුත් දේවල් සහ ඉගෙන ගන්න ඒ වගේම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් දේවල් විදිහට කතා කරනකොට මේ මාතෘකාවක් ගැන මම රිසර්ච් කරනකොට මම හිතුවා අද වෙනස්ම ආකාරයක මාතෘකාවකට ඔයගලන්ව අවධානය යොමු කරන්න. විශේෂයෙන් මේ මාතෘකාව ඇත්තටම ලංකාවේ එච්චරම ප්‍රචලිත දෙයක් නොවුනට ලෝකෙ පුරන් ග්ලෝබලි නම් මේක ඊටම ප්‍රචලිත දෙයක් සහ හැම වෙලෙම මේක සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ සමහරට අහලා ඇති Facebook සමාගම, Instagram සමාගම මිලදී ගත්ත අවස්ථාව. ඒ වගේම Microsoft සමාගම, LinkedIn සමාගම මිලදී ගත්ත අවස්ථාව. මේ වගේ දේවල් ලෝකයේ විශේෂයෙන්ම ඇමරිකාව වගේ වෙළඳපොළවල හැම වෙලෙම සිද්ධ වෙන දෙයක්. ඒගොල්ලෝ සමහරට සමාගම් ලොකු බිලියන් ගානක මුදලක් දීලා මිලදී ගන්නවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේකට බලපාන මේ mergers සහ acquisition කියන මේ කාරණාව ගැන. ඉතින් දන්න සිංහල business YouTube video series එකත් එක්ක රැඳිලා ඉන්න මේ ගැන තවදුරටත් දැනගන්න. Mergers and acquisitions. M&A. Mergers කියන්නේ ඒකාබද්ධ කිරීම, acquisition කියන්නේ අත්පත් කර ගැනීම. දැන් මම ඉස්සෙල්ලා වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා වගේ මේ mergers and acquisitions කියන දේ ලෝකයේ ඉතාම ප්‍රචලිත ක්‍රියාවලියක්. ගොඩක් සමාගම් ඒක කරනවා ඒගොල්ලන්ගේ ශක්තිය තව වැඩි කරගන්න. මොකද්ද මේ mergers and acquisitions කියලා කියන්නේ? විශේෂයෙන්ම merge එකක් කියන්නේ සමාගම් දෙකක් එකතු වෙලා වෙනත්ම සමාගමක් හදන එක. උදාහරණයකට අපි හිතමු A කියලා කම්පැනි එකක් තියෙනවා, B කියලා කම්පැනි එකක් තියෙනවා. මේ සමාගම් දෙකම එකතු වෙලා C කියලා කම්පැනි එකක් හදනවා. එතකොට දැන් ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි මේ වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ? මම ඒ ගැන ඉදිරියේදී ඕගලන්ට කියන්නම්. අනිත් එක තමයි acquisitions, අත්පත් කර ගැනීම. ඒ කියන්නේ යම් සමාගමක් තවත් සමාගමක් ඒ සමාගම මිල 탁සේරු කරලා නැත්නම් අපි ඒකට කියනවා valuation එකක් කරලා ඒ valuation එකේ වටිනාකමට ඒ සමාගම තව අනිත් ප්‍රධාන සමාගම මිලදී ගන්නවා. මේක ඇත්තටම ලෝකේ හැම වෙලේම විශේෂයෙන්ම සිද්ධ වෙන දෙයක්. සමහරට ප්‍රසිද්ධ තත්ත්වයක් තියෙන සමාගමක්, සමහර විශාල සමාගම් ඒගොල්ලන්ගේ ඒ සමාගම මිලදී ගන්න කටයුතු කරනවා. ඉතින් දැන් මේ mergers සහ acquisitions කියන දේ තියෙන වාසි අවාසි මොනවද කියලා අපි පොඩ්ඩක් දැනගන්න. විශේෂයෙන්ම ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට නම් සමහර විට ඔයාට ඔයාගේ ව්‍යාපාරය විශාල වෙනකොට ඔයාට සමහරට මේ වගේ තීරණ ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට සමාගමක් එක්ක merge වෙන්න, නැත්නම් තව සමාගමක් මිලදී ගන්න. ඒ වගේ බිස්නස් අවශ්‍යතාවය අනුව මේ දේවල් කරනවා. ඇයි සමාගම් මේ වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ කියලා අපි පොඩ්ඩක් දැනගමු. විශේෂයෙන්ම ගොඩාක් සමාගම් මේ වගේ ක්‍රියාවලියන් කරන්නේ හොඳ වේගවත් වර්ධනයක් අත්පත් කරගන්න. එතකොට ඒ වගේ සමාගම් දෙකක් එකතු වුණාම ඒ වගේ සමාගම් මිලදී ගත්තාම අනිත් සමාගමට හැකියාව ලැබෙනවා වේගවත් සංවර්ධනයක් ලබා ගන්න. අනිත් එක තමයි තරඟකාරී වෙළඳපොළ පාලනය කරන්න ඒගොල්ලන්ට හැකියාව ලැබෙනවා. ඇයි තරඟකාරී වෙළඳපොළ පාලනය කරන්න හැකියාව ලැබෙන්නේ? දැන් උදාහරණයකට හිතන්න ඔයාට තරගයක් තියෙන සමාගමක් ඔයා වැඩි මිලකට මිලදී ගත්තා පස්සේ තරඟකාරීත්වය තව අඩු කරගන්න සහ තරඟකාරීත්වය නැති කරන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවේ සමහරවිට මේ වගේ කරපු දේවල් ඕනේ තරම් තියෙනවා. අනිත් එක තමයි නව තාක්ෂණය. සමහරවිට දැන් තවත් සමාගමක් මේ නව තාක්ෂණයක් කරනවා නම් ඒ තාක්ෂණය සහ වෙන මොනාරි පේටන්ට් අයිතියක් ඒ වගේ දේවල් ලබා ගන්න තමයි මේ සමාගම් මේ වගේ දේවල් සිද්ධ කරන සහ සමාලයට ව්‍යාප්තිය expansion. සමහරලාට සමහර සමාගම් වලට ඩිරෙක්ට් ඒ රටට ගිහිල්ලා ඉන්වෙස්ට්මන්ට් එක කරනවට වඩා ඒ රටේ සමාගම මිලදී ගත්තාම ඒගොල්ලන්ට ඒ ඔපරේෂන් එක එක්ස්පෑන්ඩ් කරගන්න හැකියාව තියෙනවා. දැන් කෙනෙක්ට මේ mergers and acquisitions කියන්නේ හරිම සාර්ථක දෙයක්. මේක වගේ දේවල් කරන්න ඕන කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් සහ වගේ මේ අධ්‍යාපනයක වශයෙන් මේ ගැන විස්තර හොයාගන්න. නමුත් තියෙන ගැටලුව තමයි mergers and acquisitions වලදී අවාසිත් තියෙනවා. මම හොඳ උදාහරණයක් ගන්නම්. ලෝකේ ප්‍රධාන පෙළේ merge එකක් තිබුණා HP සහ Compaq කියන සමාගම් දෙක. HP කියන්නේ තොරතුරු තාක්ෂණය සහ පරිගණක ඒ පැත්තට බර සමාගමක්, Compaq සමාගමත් ඇමරිකාවේ තිබිච්ච ඒ වගේම සමාගම්. ඉතින් මේ සමාගම් දෙක එකතු වෙලා ඒගොල්ලෝ හදනවා HP Compaq කියන සමාගම. මේ සමාගම කාලයක් ඔපරේෂන් එක කරගෙන ගියාට ගොඩාම මේගොල්ලන්ට ඇතිවෙච්ච සමාජලට ගැටලු තමයි. විශේෂයෙන් මේ merge එකකදී ඇතිවෙච්ච ගැටලු තමයි සමාගම් දෙක කල්චර්ස් දෙකක් එකට එකතු වෙනකොට ඒ කල්චර් ෂොක් එක තියෙනවා.
විශේෂයෙන්ම කන්ෆ්ලික්ට්ස් ඇතිවීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම කළමනාකරන තියෙන මැනේජ්මන්ට් ඩිසිෂන්ස් ගන්නකොට ඒ ඩිසිෂන්ස් වලත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අනිත් එක තමයි සමාගම් දෙකක එම්ප්ලොයිස්ව ಜಾති දෙකක් ඉන්නකොට අනිත් ඇති වෙන ගැටලුව තමයි එම්ප්ලොයිස්ට ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්න ගියාම සහ සමහරට ඒගොල්ලෝ VRS දීලා ඒ ටීම් එක අයින් කරන්න පුළුවන්. ඉන්න ඒ වගේ අවස්ථාවල් ඇති වෙන්නත් හැකියාව තියෙනවා. අනිත් ගැටලුව තමයි සමහර වෙලාවට පාරිභෝගයෙන් ලැබෙන සේවා හෝ පාරිභෝගයට ලැබෙන ප්‍රොඩක්ට් එක සම්බන්ධව සමහරවිට ගැටලු ඇතිවීමේ සම්භාවිතාවය තියෙනවා. මොකද සමාගම් දෙකක්, තාක්ෂණ ක්‍රමවේද දෙකක්, ප්‍රොසෙසර්ස් වෙනස්. ඒ වගේ දේවල් එකතු වුණාම සමහරට ඒ වගේ හම්බෙන ප්‍රොඩක්ට්ස් වලත් වෙන විවිධ ආකාරයේ ප්‍රශ්න තියෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද ලෝකේ තියෙන මේ ප්‍රසිද්ධ මේ වගේ මර්ජර්ස් සහ ඇක්විසිෂන්ස් මොනවද කියලා. මම උදාහරණයකට කියන්න ඔයගොල්ලෝ ගොඩක් දන්න දෙයක් තමයි මේක ගොඩක් කාලයකට සිද්ධ වෙච්ච දෙයක්. Facebook සමාගම Instagram සමාගම මිලදී ගත්තා. බිලියන් ගානක ඩොලර් ප්‍රමාණයක් දීලා. ඒ වගේම Microsoft සමාගම LinkedIn සමාගම මිලදී ගත්තා. ඒ වගේම ඩොලර් බිලියන ගානක මර්ජර් නැත්තම් අපි කියන ඇක්විසිෂන් එකක් කළා. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ HP Compaq වගේ මර්ජර්ස් ඒ වගේම ලංකාවෙත් මර්ජර් එකක් සිද්ධ වෙන්න ගියා. විශේෂයෙන්ම 2013 කාලේදී ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරා ලංකාවේ බැංකු සියල්ලම ලොකු බැංකුත් එක්ක පොඩි බැංකුව එකතු කරලා මර්ජර් එකක් කරන්න. නමුත් අවාසනාවකට ඒක සිද්ධ වුණේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දැනගත්තා කෙටි වීඩියෝ එකක් වුණත් මේ මර්ජර්ස් සහ ඇක්විසිෂන්ස් කියන එකේ සරල අදහස. මොකද මේක මීට වඩා ලොකු පරාසයක දිවයන ප්‍රෝසෙස් එකක්. මොකද මේක අපි මෙහෙම පැහැදිලි කරනවා වගේ මේක කරන්න ගියාම මේක ඊටම සංකීර්ණ කටයුත්තක්. ඉතින් මර්ජර්ස් සහ ඇක්විසිෂන්ස් වලදී විශේෂයෙන්ම සඳහන් කරා වගේ වාසි සහ අවාසි දෙකම තියෙනවා. ගොඩක්ම සමාගම් උත්සාහ කරන්නේ තමුන්ට වාසි වෙන විදියට ඉතින් කටයුතු කරන්න. ඉතින් දන්න සිංහලෙන් බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකේ මේ කෙටි වීඩියෝ එකෙන් මම හිතනවා ඔයගලන්ට මර්ජර් සහ ඇක්විසිෂන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඔයගලන් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් තවදුරටත් දන්න සිංහලෙන් බිස්නස් YouTube වීඩියෝ channel එක රැඳින්න අද නම් පළවෙනි වතාවට වීඩියෝ එක බලන්නේ අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඒ වගේම ඔයගලන්ට මොනවා feedbacks දෙන්න තියෙනවා නම් positive ද negative ද කිසිම ප්‍රශ්නයක් නැහැ comment section එකේ දාන්න. මේ වගේ තවත් වීඩියෝ එකක් ඉදිරි සතියේදී ආයෙ ඔයගලන්ට දකින්න හම්බ. ඒ නිසා ඔයගලන්ට මම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් කියලා.